කරන්න ගොඩක් දේවල් තියෙනවා. බහුල අත්වැරදි. බහුල කියන්නේ common නේ. බහුල අත්වැරදි කියන්නේ common mistakes. දැන් ඔන්න ලස්සන වාක්‍යයක් මම කියනවා. මම කොෆි වලට කැමතියි තේ වලට වඩා. මේ කැමතියි කියන ලස්සන ඉංග්‍රීසි වචනයක් තමයි prefer. prefer කියන්නේ like කියන එකම තමයි. ඒතර prefer වලට පස්සේ යොදන්න ඕනේ වැඩිපුර කැමති දේ. I prefer coffee. ඔන්න ඔයගොල්ලෝ වරද්දනවා මේක. වඩා කියන්න than කියන වචනය යොදනවා. I prefer coffee than tea. මේ වාක්‍ය වැරදි. නමුත් වචන අනුව බැලුවොත් වචනාර්ථය අනුව බැලුවොත් හරි. than කියන්නේ වඩා. I prefer coffee කියන්නේ මම coffee වලට කැමතියි කියන එක. තේ වලට වඩා than tea. නමුත් මේක වැරදි පුතේ ලියා ගන්න. හරි වාක්‍ය ලියන්න බලන්න එන යටි සටහනක් එක්ක යන්න. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් IELTS පන්තිය නැත්නම් අපේ advanced English course එක මේක. මේ පන්තියේ කතා කළ යුතුම දේවල් ටිකක් තමයි අපි කතා කරන්නේ. අපි පාඩම් සරල සංකීර්ණ දෙක අතර යනවා. සංකීර්ණම පාඩුත් මම කරනවා සිංහල පැහැදිලි කිරීමත් සමග. ලියාගත්තද? Are you finished writing? Please write it down. ලියා ගන්න පුතේ. මේක වැරදි කියලා මම කියවනේ මේක නිවැරදි වැකිය වෙන්නේ. දැන් මේ prefer කියන එකේදී I prefer coffee කියන තැනට එනකන් හරි. ඕනනම් වාක්‍යය එතනින් නවත්තන්න පුළුවන්. දැන් මම coffee වලට කැමතියි. I prefer coffee. මම noodles වලට කැමතියි. I prefer noodle. noodle කියන එකේ තියෙනවානේ වචන දෙකක් noodle noodles දෙකම හරි. ඒක වචනේ noodle බහු වචනේ noodles. දෙකම කතා කරන එකම જાතියට. I prefer noodle. ඒකත් හරි. I prefer noodles ඒකත් හරි. හැබැයි noodle වල තව තේරුමක් තියෙනවා ඔයගලන්ට කියන්න ඕනේ. noodle කියනවා නෝන්ජලය. නිකන් අර මෝඩ පහේ මිනිහා. He is a noodle. He is a noodle. එයා මහා නෝන්ජල් මිනිහෙක්. මේක නාම පදයක්. වෙන තේරුමක්. හැබැයි අර කෑම જાතියත් මේකම තමයි. noodle. බහු වචනේ තමයි noodles වෙන්නේ. ඒ කෑම જાතියට වචන දෙකම අපි පාවිච්චි කරනවා. හරි. එතකොට කැමති දේ I prefer noodle, I prefer coffee, I prefer pasta. pasta වලත් උච්චාරණ දෙකක් තියෙනවානේ. pasta කිව්වත් හරි, pasta කිව්වත් හරි. දෙකම හරි. I prefer pasta. මම pasta වලට කැමතියි. I prefer tea. ඔබ කියන්න පුළුවන්. දැන් මොකද වැරද්ද මේකේ? මේ prefer කියන වචනය දෙනකොට than යොදන්න බෑ. තහනම්. I prefer coffee to tea. ලියා ගන්න නිවැරදි වැකිය මම coffee වලට කැමතියි තේ වලට වඩා I prefer coffee to tea. මේක තමයි standard English. ඔයාට වෙනස් කරන්නත් බෑ මට වෙනස් කරන්නත් බෑ. ලියා ගන්න පුතේ. Please write it down. I prefer coffee to tea. restaurant එකට ගිහලා මොන හරි order කරනකොට when you order something you can say දැන් කවුරු යාළුවා සමහරට order කරන්න පුළුවන් coffee එකක්. ඔයා කියනවා no මචං I prefer coffee to tea. යාළුවා order කරන්නේ මේ tea එකක්. ඔයා කියනවා නෑ මචං මම coffee එකක් බොනවා. යාළුවා tea බොන්නේ. ඔයා කියනවා I prefer coffee to tea. දැන් මේ වගේ වාක්‍ය ටිකක් ඔයාලට හදන්න මම හිතනවා පුළුවන් ඇති කියලා. මග හරින්න නැතුව මම examples ටිකක් දීලාම යන්නම්. දැන් අපි කිව්වොත් එහෙම මම වඩාත් කැමති රෝස පාටට pink red වලට වඩා මගුල් ගෙදරට සාරියක් තෝරගන්න කියලා මොනවා හරි දෙයකට මොනවා හරි තැනකදී ඔයා මේ පාට තෝරනකොට කියනවා I prefer pink. ඒතර මෙතන තියෙන්නේ වඩා කැමති පාට. I prefer pink to red. මම pink වලට කැමති red වලට වඩා. එතන දැන් යොදන්න බෑ තහනම්. දැන් කියන්නේ වඩා කියන එක තමයි. ඒක හරි. මෙතෙන්ට දාන්න බෑ. මෙතන to එන්න ඕන. මේ වාක්‍ය හරි. ලියා ගන්න පුතේ. Please write it down. Next example. ඊළඟ උදාහරණය.
ගොඩක් කෑම ಜಾති සම්බන්ධව තමයි කෑම බීම ಜಾති සම්බන්ධව තමයි ප්‍රිෆර් වැඩිපුරම අපි පාවිච්චි කරන්නේ. කලර්ස් ගැන කියන්න පුළුවන්. මොනවා හරි ඒකට වඩා මේක කැමති. නැත්නම් ඕනනම් මෙතනින් වාක්‍ය නවත්තන්නත් පුළුවන්. I prefer pink. දැන් I prefer වෙනවා වගේම තමයි පුතේ. ඒක වචනයක් ආවොත් දැන් I හැර වෙනත් ඒක වචනයක් ආවොත් I සහ you සමග prefer ඒක හරි. මේ ක්‍රියාපදේනේ prefer. ඒතර ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් I සහ you සමග ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. සරල වර්තමානයේ නීතිය. Simple present tense. She කියලා වොත් prefer එක prefers වෙනවා. එතකොට ඇය වඩා කැමති කියලා අපි කියන්නේ she prefers. prefer වල ඒක වචනේ. ඇය වඩා කැමති. She prefers. ඇය වඩා කැමති vanilla. She prefers vanilla to chocolate. She prefers vanilla to chocolate. She prefers වෙන්න ඕනේ. I prefer, you prefer, බහුවචනයටත් prefer, අපි කැමති, we prefer, ඒගොල්ලෝ කැමති, they prefer. But with singular subjects, you have to use this S sound. She prefers vanilla to chocolate. vanilla වලට කැමති, chocolate වලට වඩා. Right. That's enough. That's quite enough about it. ඒ ගැන ඒ ඇති. දැන් මම කතා කළේ මාතෘකාව මොකක්ද? common mistakes නේ. දැන් ඔයගොල්ලෝ එකක් ඉගෙන ගත්තා common mistake එකක්. බහුල අත්තරක් දැන්. ඒතර මේ වැරද්ද කරන්න එපා මින් පස්සේ. තව එකකට යමු. ඊළඟට අපි කියනවා ඒක හොඳටම ඇති. ඒක හොඳටම ඇති. තව it is කෙටි කරලා මම ගත්තා it's කියලා. ඒක ඇති කියන්නේ it's enough. ඒක ඇති it's enough. ඒක හොඳටම ඇති. කොහොමද ඔබ කියන්නේ? සමහර වරද්දලා කියන විදිය මොකක්ද මේකේ? It's more enough. හොඳටම ඇති කියන්නේ it's very enough. නෑ පුතේ. මේ ඔක්කොම වැරදි. පළවෙනි වාක්‍යය හරි මේවා සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ නෑ. ඒක හොඳටම ඇති නම් ඔබ කියන්න ඕනේ it's quite enough. It's quite enough. Quite. Quite. ඒක හොඳටම ඇති. It's quite enough. quite භාවිතා වෙන තැන් ටිකක් ආයිත් බලමු අපි. මේව ලස්සන භාවිත පුතේ ඉංග්‍රීසි වල. දැන් අපි උසස් පාඨ මාලාවක් කතා කළ යුතුම වචන මාලාව යටතටත් මේවා ගැරෙනවා. quite. අර very වෙනුවට quite යොදන්න පුළුවන්. නමුත් මේ enough වලදී බෑ. සාමාන්‍යයෙන් quite වල තේරුම very කියන එක තමයි. ගොඩක්. නමුත් අර enough වලදී it's very enough කියන්නේ. ඒක විශේෂත්වයක්. එතකොට අනිත් තැන් වල very වෙනුවට quite යොදන්න පුළුවන්. එහෙම තැන් ටිකක් අපි බලමු. sorry. අපි කියනවා ඒක ගොඩක් රස්නේ. It's very hot. නමුත් ඔයගොල්ලෝ advanced English පාවිච්චි කරන හැටියට නිතරම කියන්න පුරුදු වෙන්න ඕනේ. It's quite hot. It's quite. එන්න මේ විදිහට ශබ්ද වෙන්නේ. Quite. ඒක ගොඩක් රස්නේ. It's quite hot. ලියවද පුතේ please write it down. පුළුවන් ඒවා ලියා ගන්න. මම නිබන්ධනයක් ප්‍රශ්නපත්‍රයක් අනිවාර්යයෙන් එවනවා. next example. ඊළඟ උදාහරණය. අපි අද කතා කරන්නේ බහුල අත්පැරදි ගැන. දැන් මෙතන මම quite වලින් උදාහරණයක් දෙකක් තව දීලා ඉන්නා.
next example quite වලින් අපි ගමු. It's quite expensive. It's quite expensive. මේක පුතේ adjective එකක්. නාම විශේෂණ පදයක්. ඊට මුලින් quite යදුනා. ඒක ගොඩක් මිලාදිකයි. It's quite expensive. ඒත් එකම ඔබට තව වාක්‍යයක් කියන්න පුළුවන් මට ඒක මේ මිල දරා ගන්න බෑ. මට බෑ. I can't. ඒක ගෙවන්න මන් ළඟ සල්ලි නැහැ කියන එක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? I can't afford it. යම් කිසි මුදලක් දරා ගන්නවා. afford AFFORD. මට මේ මුදල දරා ගන්න බෑ මන් ළඟ සල්ලි නැහැ එච්චර. I can't afford it. It's quite expensive. ඒතර හැම තැනකදීම බෙරි වෙනුවට quite දාන්නත් බෑ. නිසා මේ ගැන වෙනම අපි අධ්‍යයනයක් කළ යුතුමයි. යම් සීමිත අවස්ථාවල quite hot කියන්න පුළුවන්. quite expensive කියන්න පුළුවන්. quite enough කියන්න පුළුවන්. ගොඩක් ඇති කියලා කියන්න. ඒතර දැන් මේකේ විරුද්ධ වචනය ගත්තොත් expensive මිලාදිකයි. ලාභයි කියන්නේ cheap. ඒක ගොඩක් ලාභයි. අපි normal English වලින් කියනවා it's very cheap. ඒක ගොඩක් ලාභයි. very වෙනවට quite දැම්මොත් it's quite cheap පුළුවන්. ඒකත් කියන්න පුළුවන්. ඒක ගොඩක් ලාභයි it's quite cheap. ඔයාට ඕනනම් කියන්න පුළුවන් it's too cheap කියලා. ගොඩක් ලාභයි. ඔයාට ඕනනම් කියන්න පුළුවන් it's so cheap කියලා. too වෙනවට so it's so cheap. ඒක ගොඩක් ලාභයි. right අද අපේ මාතෘකාව ලියාගත්තද පුතේ? අද අපේ මාතෘකාව common mistakes බහුල අත්වැරදි. advanced English ඉගෙන ගන්න හැටියට වා නිතර වරද්දන වාක්‍ය. අපි කියනවා ඇය වාඩි වෙලා ඉන්නවා. she is sitting. ඇය වාඩි වෙලා ඉන්න පුටුව මත. පුටුවේ. දැන් ඔයගොල්ලන් දන්න ඉංග්‍රීසි හැටියට මේ වාක්‍ය හරිනේ. පුටුවට මොකක්ද ඉංග්‍රීසි වචනය? chair. chair කියන්න එපා. chair. වලහට මොකක්ද ඉංග්‍රීසි වචනය? bear. bear කියන්න එපා. යා යන්න අදින්න එපා. bear කියලා. මේක bear වලහ. chair පුටුව. එතකොට අපි ගත්තොත් මේ වචනේ care. care කියලා අදින්න එපා හැමතිස්සෙම. take care. take care නෙමෙයි. එතකොට she is sitting on the chair. මේ වාක්‍ය වැරදි. නමුත් ඔයගොල්ලෝගේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමට අනුව මේක හරි. on කියන්නේ මත, පුටුව මත ඇය වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා කියනකොට පුටුවක ඉංග්‍රීසි වල ප්‍රෙපොසිෂන් එක එන්න ඕනේ on කියන ප්‍රෙපොසිෂන් එක නෙමෙයි in. එහෙනම් මෙතන on වෙනුවට in ආව නම් හරි. ඒක 아무තු එකක් නේ. ඇය පුටුව ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. but this is the right one. මතක තියාගන්න පුතේ. අපි අද මාතෘකාව හැටියට ගත්තේ common mistakes බහුල අත්වැරදි. මේක හරි ලස්සන පාඩමක්. advanced English වල ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේව වරද්දන්න එපා පුතේ. මම වාඩි වෙලා ඉන්නේ පුටුවේ. I am sitting in the chair. මේ නිකන් අපිට කියන්න පුළුවන්. ඔහු ඉන්නවා මේසේ ළඟ පුටුවේ වාඩි වෙලා වැඩ කරමින්. ඔහු ඉන්නවා මේසේ ළඟ පුටුවේ වාඩි වෙලා වැඩ කරමින්. අපි කියන්නේ is at the table කියලා විතරයි. ඒතරට පේනවා මේ නිපාත භාවිතයේදී විශේෂ තේරුම් මතු කරලා පෙන්නනවා. ඒතර he is at the table ගොත් මේක ඔෆිස් එකක පාවිච්චි කරන වාක්‍යයක්. ඔහු මේසේ ළඟ පුටුව තියාගෙන වාඩි වෙලා වැඩ කරනවා කියන්නේ. අයා මේසේ ළඟ ඉන්නවා. දෙබෑර. මේසේ ළඟ හිටන් ඉන්නවට මේක පාවිච්චි කරන්න බෑ. මේ කියන්නේ යා
මේසේ ළඟ වාඩි වෙලා පුටු මේසේ ළඟ පුටු තියාගෙන වැඩ. He is at the table. මේකත් එහෙමයි පුතේ. She is sitting in the chair කියන එක තමයි නිවැරදි වැකිය. ලියා ගන්න පුතේ. Please write it down. අද අපි මාතෘකාව common mistakes බහුල අත්වැරදි. Next example. ඊළඟ උදාහරණය. මම ඉන්නේ බස් එකේ. I am in the bus. ඒක වැරදි. මොකක්ද හරි වාක්‍ය? මම ඉන්නේ බස් එකේ. I am on the bus. වෑන් එකේ නම් ඒත් එහෙමයි. වෑන් එකේ නම් I am in the van. කාර් එකේ නම් I am in the car. වෑන් එකේ නම් I am in the van. එතන කාර් එක වෑන් එක දක්වාම in භාවිතා කරන්න පුළුවන්. එතනින් එහාට ලොකු වාහනවලදී බස් එකේ නම් I am on the bus. මම බස් එකේ ඉන්නේ. ට්‍රේන් එකේ නම් I am on the train යනාදී වශයෙන් භාවිතා කළ යුතුයි. එතකොට ෆ්ලයිට් එකකට නැත්නම් ප්ලේන් එකට ඔයා ගොඩ වෙලා ඉන්නවා නම් ඒ වගේම නැවක ඔයා ඉන්නවා නම් ඔයාට කියන්න පුළුවන් I am on board කියලා. I am on board. නැවක හෝ ගුවන් යානයක I am on board. on the board නෙවෙයි. I am on board. සමහරු ප්ලේන් එක ඇතුළේ ඉඳලා අන්තිම කෝල් එක ගන්නවනේ තමන්ගේ සමීපතම අයට. ඒතර කියන්නේ මම දැන් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. I am on board. Now flight is going to take off. දැන් ගුවන් යානේ නංවන්නයි යන්නේ. take off කියන්නේ ගුවන් යානයක් නංවනවට ක්‍රියාපදය. Now the plane is going to take off. The flight is going to take off. Right. එතකොට I am in the bus කියන එක වැරදි. එතකොට කාර් එකක් වෑන් එකක් දක්වා පොඩි වාහනවලදී in. ලොකු වාහනවලදී බස් එක ට්‍රේන් එක වගේ මම ට්‍රේන් එකේ ඉන්නේ. I am on the train. I am on the bus යනාදී වශයෙන් එදී හිතුවේ. ඉතින් මේවත් common mistakes ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. තවත් ලස්සන වාක්‍යයක් මම කියන්න ඔයගොල්ලෝ වරද්දන. ඔයගලන්ට අනිවාර්යයෙන්ම එදිනෙදා භාවිතයේදී අත්‍යවශ්‍ය වාක්‍ය මේවා. තවා කියනවා මට පුළුවන් කෑෂ් වලින් ගෙවන්න. මට පුළුවන් ගෙවන්න. I can pay. ඔයගොල්ලෝ වරද්දන එක තමයි ඔයගොල්ලෝ නිතර කියනවා කෑෂ් වලින් කියන්න buy cash කියලා. මේක වැරදි. I can pay by cash වැරදි. මේක වෙන්න ඕන නිවැරදිව පුතේ. buy වෙනුවට නිපාතේ වෙන්නේ in. මට පුළුවන් කෑෂ් වලින් ගෙවන්න. I can pay in cash. I can pay in cash. සුපර් මාකට් එකකදී එහෙම නැත්නම් හරි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම normally කතා කරන වාක්‍ය. මේක වරද්දනවා ගොඩක් අය. I can pay by cash කියලා. I can pay in cash. ලියා ගන්න පුතේ. Please write it down. අද අපේ මාතෘකාව common mistakes. බහුල අත්වැරදි. ඔයගොල්ලෝ නිතරම වරද්දන තැන් ගැන තමයි මේ අපි කතා කරන්නේ. අද අපේ advanced English class එකේ. ලියවද? Are you finished writing? Right, well. Next example. ඊළඟ උදාහරණය. ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනකොට නිතර කතා කරන වචනයක් තමයි super කියන වචනය. super කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවද? ඔව්. ඒ වගේමයි superb කියලාත් වචනයක් තියෙනවා. මේ දෙක පටලව ගන්න එපා. ඒක නියමයි කිව්වොත් අපි කියන්නේ it's superb. ඒ කියන්නේ වාක්‍යයක් අගට සාමාන්‍යයෙන් එන්නේ මේක. එලකිරි කියන්නේ it's superb. ඒක නියමයි. ඒක එලකිරි. super කියන්න බෑ. it's super කියන්න බෑ. it's superb. ඒතර මේක පුතේ විශේෂණ පදේ.
වාක්‍යයක් අවසන් කරන්න පුළුවන් මේකෙන්. දැන් නාමපදයකට මුලින් මේක දාන්න පුළුවන්. sorry නාමපදයකට මුලින් දාන අවස්ථාවක් තමයි සුපර්මෑන් වගේ දැන් සුපිරි මිනිසා. අපිට කියන්න පුළුවන් සුපර් පවර්. ඒතර නාමපදයකට මුලින් එන අවස්ථා සුපර් පවර් කියන්නේ සුපිරි බලය, සුපිරි බලය, සුපර් පවර්. විශේෂණ පදවලට මුලිනුත් එනවා සුපර් එක. ඒකයි මම සෝරි කිව්වේ. නාමපද සහ විශේෂණ දෙකට මුලින් සුපර් එනවා. එතකොට අපි කියන්නේ ඉංග්‍රීසි හරිම ලේසි කියලා කියන ලස්සන වාක්‍ය මොකක්ද? ඉංග්‍රීසි හරිම ලේසි. English is super easy. English is super easy. අර English is very easy කියන එක තමයි ඊට වඩා ලස්සනට advanced විදියට අපි කියනවා English මාරම ලේසි කියලා. English is super easy. ඒ විදිහට තමයි සුපර් මාකට් කෙනෙක් අර මාකට් වලට මුලින් සුපර් එනවා. ලියවද පුතේ? next example ඊළඟ උදාහරණය. ගොඩක් අය වරද්දන වාක්‍යයක් මම ඊළඟට කියනවා. අද අපේ මාතෘකාව common mistakes බහුල අත්පැරදි. ගොඩක් අය අහනවා ප්‍රශ්නයක්. ඔයා ඉපදුනේ අතීත කාල ප්‍රශ්නයන්නේ. did වලින් අහන්නේ. ඔයා ඉපදුනේ 1995ද? Did you born in 1995? ගොඩක් අය වරද්දනවා මට ඇහිලා තියෙනවා. අතීත කාල ප්‍රශ්න did වලින් අහන එක හරි. හැබැයි මේ born කියන වචනය එක්ක did you කියලා නෙවෙයි. born කියන්නේ විශේෂණ පදයක්. එතකොට එන්නේ born සමග ඔයා ඉපදුනා කියන්නේ you were born. ඔයා ඉපදුනාද කියලා අහන්නේ were you born. ඒක did you born නෙවෙයි. were you born. මේකට was were නෙන්නේ මේ born කියන විශේෂණ පදේ. born කියන්නේ ඉපදුණු කියන අදහස දෙන උපන් විශේෂණ පදයක්. ඒතකොට ඒකට එන්නේ was were අතීත කාලයට. වර්තමානයේට am is විශේෂණ පද. එතකොට you were born ඔයා ඉපදුනා. ඒක did you born නෙමෙයි. මේකේ were මුලට ඇවිල්ලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. were you born in 1995? ඔයා ඉපදුනේ 1995ද? දැන් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේක ලියාගත්තද පුතේ? දැන් උත්තරේ දෙනකොට මම ඉපදුනා කියන එක ඔබ කියන්නේ I was born. මම ඉපදුනා. I was born in 1995. මම ඉපදුනේ 1995. I was born in 1995. දැන් පොඩි දෙයක් පොඩි අදහසක් මම දෙන්නම් ඔයාලට. පුතේ ඔයගොල්ලෝ හැමෝම අපේ ඇප් 4 අනිවාර්යෙන් ගන්න ඕනේ. අමතර රුපියල් 2000ක් ගෙවලා මේක අනිවාර්යයි. ඒකේ වාට වීඩියෝ පාඩම් 225ක් ලැබෙනවා. රුපියල් 2000 ගෙවලා පළවෙනි තප්පර 5 ඇතුළත පළවෙනි වීඩියෝ පාඩම් 50 ඇප් එක වාට ලැබෙනවා. ඒ ඇසුරෙන් ලන්ඩන් ඉංග්‍රීසි කියලා විභාග 16ක් තියෙනවා. සාතික 16 ලැමිනේට් කරලා ගෙදෙට්ට එනවා. ඒ වගේම අද පාඩම හෙට උදේට ඇප් 4ෙන් බලන්න පුළුවන්. අද රෑ පාඩම ඇප් 4 හෙට උදේ පළවෙනි පාඩම. මේ පාඩම් වල රෙකෝඩින්ග්ස් WhatsApp එකට එන්නේ නැහැ. ඇප් 4 ඇසුරෙන් පමණයි බලන්න පුළුවන්. හරි. අපි යමු ඉදිරියට. අමතර රුපියල් 2000ක් ගෙවලා අද රෑ නැත්නම් හෙට උදේ ඔන්ලයින් ගෙවලා ගන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට යමු. next example ඊළඟ උදාහරණය. දැන් මට ඒක තේරෙනවා කියන එක අපි normally කියන්නේ ඔයා හිතන විදියට මේ දෙකෙන් මොන ක්‍රමයකටද? මේකත් ගොඩක් අයට පැටලෙන දැනක්. මට ඒක තේරෙනවා. මට ඒක තේරුණා. I get it ද හරි I got it ද හරි. තේරෙනවට get කියලා කියනවා. දැන් මේකේ මොකද්ද හරි?
මොන හරි කවුරු හරි ගුරුවරයෙක් කියලා දෙනවා කියනවා sir I get it sir it's okay I get it sir it's okay I got it. මොකද්ද මේ දෙකෙන් හරි කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි නම් මගේ පිළිතුර පිළිගන්න සහ විශ්වාස කරන්න මතක තියාගන්න මේකේ දෙකම හරි. ඒ කියන්නේ දැන් ඔයා මොන හරි මට ඉගෙනනවා මං කියන මට ඒක තේරෙනවා. yeah I get it. දැන් මට ඒක තේරෙනවා. මට ඒක තේරුණා. මේ දැන් උගන්නපු දෙයක් සම්බන්ධ. I got it. එතන මේ දෙකම හරි. මේ දැන් උගන්නපු දෙයක් ක්‍රියාව ඉවරයි. නමුත් මට ඒක තේරෙනවා කියලා කිව්වත් ඒක ගැටලුවක් නැහැ. ඒක යවා ගන්නපු දෙය මට තේරෙනවා. ඒක මගේ මනසෙන් වැඩ කරනවා ඒක. I get it. මට ඒක තේරුණා I got it. මේකෙදි අවස්ථා දෙකම නිවැරදි. ඒක ලස්සන ප්‍රැක්ටිකල් ලෙසන් එකක් මම අද කළේ ඔයාලට common mistakes යටතේ. මම හිතනවා මේ වගේ පාඩම් තව 20ක් විතර කළොත් ඔයාලට තව ගොඩාක් ප්‍රායෝගික දැනුම දැක ගන්න පුළුවන්. මේ පාඩම් වල වැදගත්කම තියෙන්නේ මේවා ආයි බලන්න. අපේ ඇප් හතර ඇසුරෙන් නැවත ඔයාලට බලන්න පුළුවන්. සටහන් ලියා ගන්න. ඒ වගේම නැවත අධ්‍යයනය කරන්න ඇප් හතර ඇසුරෙන් අමතර පාඩමකුත් දවසකට කරගන්න. එහෙනම් මේ මොහොතේ අපි සමු ගන්නවා wish you all the best.